කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඊටම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහොම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙච්ච මොහොත. පින්වතුනි, අද අපි විමසලා බලන්නේ ඔබේ ජීවිතේ කවදා කොතන කොයි මොහොතේ ඔබ අනපේක්ෂිත විදිහකට ජීවිතේ මරණයට මුහුණ දෙන්න සිද්ධ වුණත් අපිට ඒකාන්තයෙන් සුගතිය යන්න උපකාර වෙන කාරණා පහක් පිළිබඳව. මේ කරුණු පහ ඇතුළත් වෙන්නේ මහා නාම කියන සූත්‍ර දේශනාව තුල. මහා නාම කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයෙක්, ශාක්‍ය කුමාරයෙක්. අපේ බුදුරජාණන් වහන්සේ එදා කපිලවස්තු පුරේට ශාක්‍ය ජනපදයට වැඩම කරලා ශාක්‍ය වංශික ඥාතීන් තමන් වහන්සේ වෙනුවෙන් නීග්‍රෝධ කියන මේ ආරාමේ සකස් කරලා නීග්‍රෝධාරාමේ හැටියට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට වැඩ ඉන්න ආරාමයක් කරලා පූජා කරා. මේ ආරාමේ අවස්ථා කීපයකදී බුදුරජාණන් වහන්සේ විටින් විට වැඩම කරලා වැඩ හිටපු බව දේශනාවල සඳහන් වෙනවා. ඒ වැඩම කරපු අවස්ථාවක දවසක් මේ මහා නාම ශාක්‍ය කුමාරයා අපේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා ඔහුට ඉදිනෙදා ඇතිවෙන ප්‍රශ්නයක් ගැටලුවක් ගැන බුදුරජාණන් වහන්සේගෙන් මේ විදිහට විමසනවා. මේ මහා නාම ශාක්‍ය කුමාරයා ගිහි ජීවිතේ ගත කරපු අඹදරුවන් හිටපු රැකී ආරක්ෂා කරගෙන වෙලහෙළදාම් කරගෙන ජීවත් වෙච්ච රාජකුමාරයෙක්. එතකොට ඔහු තමන්ව ඉස්සරලා බුදුරජාණන් වහන්සේට හඳුන්වලා දෙන්නේ මේ විදිහට. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසකින් වාඩි වෙලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක්. මට අඹදරුවෝ ඉන්නවා. මම කසීසලු පොරවනවා. මම රන් රිදී මුතු මැණික් පරිහරණය කරනවා. ඒ කාලේ ගිහි අය තමන්ව හඳුන්වලා දීපු ආකාරය. එහෙම කියලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මම ගිහි ජීවිතේ ගත කරගෙන කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරත් මට බුදුරජාණන් වහන්සේ ගැන හිතේ ලොකු සද්ධාාවක් තියෙනවා. ධර්මයේ ගැන, ශ්‍රාවක සංඝයා ගැන ලොකු සද්ධාාවක්, පැහැදීමක් තියෙනවා. ඒ වගේ මං සීලාදී ගුණධර්මවල පිහිටලා කටයුතු කරන කෙනෙක්. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මට මේ වගේ බියක් නිතර උපදිනවා. ඒ තමයි හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ ගැන සද්ධාවෙම හිත පිහිටන්නේ නැහැ කිය. දැන් රස්සාව කරනකොට, අඹදරුවන්ගේ කටයුතු කරනකොට, ගෙදර දොරේ වැඩ කරනකොට, වෙලහෙළදාම් කරනකොට, පාරේ යන්නේනකොට හැම වෙලාවෙම මේ සද්ධාවෙම ඉන්න පුළුවන්කමක් නැහැ කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, එවැනි වෙලාවක මගේ හිත විසිරිච්ච වෙලාවක හදිසියෙ හරි මම මරණයටපත් වුණොත් මං කොහේ යයිද කියලා මට බයක් උපදිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මිනිස්සු එක ගනුදෙනු කරනකොට, වෙලහෙළදාම් කරනකොට ද්වේෂය, තරහව ඇතිවෙන අවස්ථාවන් යෙදෙනවා. පාරේ යන්නේනකොට, ඒ කාලේ තිබ්බේ අද වගේ යාන වාහන නෙමෙයි. අස්සයෝ බැඳපු කරත්ත, ගොන්නු බැඳපු කරත්ත, ඇත්තු අස්සයෝ පාරේ එහා මෙහා යනවා. මේ සතෙකුගේ පහර දීමකින් හෝ සතෙකුගේ අනතුරක් වෙලා මගේ ජීවිතය හදිස්සියෙම මහ පාරේ නැති වෙන්න පුළුවන්. ඒ වගේමයි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, මේ මගතොටේ යන්නේනකොට කෙලෙස් ඇතිවෙන දර්ශන දකින්න ලැබෙනවා. රාගය ඇවිස්සෙන වෙලාවල් එනවා. ද්වේෂය, වෛරය, තරහව ඇතිවෙන වෙලාවල් එනවා. එවැනි වෙලාවක හදිස්සියේ හරි මම මැරුණොත් මං කොහේ යයිද කියලා මට නිතර බයක් උපදිනවා. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, කවදා කොතන කොයි මොහොතේ මම මැරුණත් මට ඒකාන්තයෙන් සුගතිය උපදින්න මා නිතර පුරුදු කළ යුත්තේ මොන වගේ ගුණධර්මද කියලා මහා නාම ශාක්‍ය කුමාරයා විමසනවා. ඊටාම වැදගත් ප්‍රශ්නයක්.
එතනදි බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍ය කුමාරයට පිළිතුරු දෙනවා මහානාමය ඔබ කවදා කොතන කොයි මොහොතේ මරණයට පත් වුණත් ඔබට ඒ කාන්තයෙන් සුගතිය උපදින්න උපකාර වෙන කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි සද්ධාව. ඔබ නිතර බුදුගුණ සිහි කරනවා නම් ඔබ නිතර ධර්මී ගුණ සිහි කරනවා නම් ඔබ නිතර ආරි මහා ශ්‍රාවකයන්ව සංඝයාව ගුණ වශයෙන් සිහි කරනවා නම් ඔබේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාාවක් උපදිනවා. එහෙම සද්ධාව ඉන්ද්‍රයක් හැටියට බලධර්මයක් හැටියට සීක බලයක් හැටියට දියුණු කරගත්ත කෙනා ඒ කෙනා කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒ සද්ධාවම බලවත් වෙලා ඔහු මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. පින්වතුනි දවසක් දෙවිවරු පිරිසක් දිව්‍ය ලෝකේ සතුටු වෙමින් ප්‍රීති ഘോഷා කරනවා දෙවිවරු බුදු කෙනෙක් පහළ වෙනකොට බුදුන් සරණ යන අය නිසා දිව්‍ය පිරිස වැඩි වෙනවා කියලා දෙවියන් ප්‍රීති ഘോഷා කරනවා. ඒකට හේතුව බුද්ධ ශූන්‍ය කාලවල ලෝකේ බලවත්ම දේ තමයි නියත මිත්‍යා දෘෂ්ටිය. පින්පව් කියලා දෙයක් නැහැ. ඕනේ අකුසලයක් කරපල්ලා. ඔය විපාක නැහැ. කර්මඵල කියලා දෙයක් නැහැ. ඔය වගේ අදහසක් ලෝකෙ මිත්‍යා දෘෂ්ටිය හැටියට පැතිරෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය පිහිටන කාලේ බලවත් වෙන කාලේ ලෝකෙ බොහෝ පිරිස අකුසල් වලට ලැජ්ජාව බය නැති වෙනවා. ඒ නිසා බොහෝ අකුසල් කරලා පව්කම් කරලා මිත්‍යා දෘෂ්ටියේ යුතුව කටයුතු කරලා බොහෝ පිරිස මරණින් මත්තේ අපාගාමී වෙනවා. ඒ කාලවල මිත්‍යා දෘෂ්ටිය බලවත් කාලවල බුද්ධ ශූන්‍ය කාලවල දිව්‍ය පිරිස අඩු වෙනවා කියලා. හැබැයි බුදුවරු පහළ වෙනකොට මිනිස්සු සද්ධාව ඇති කරගන්නවා, සීල් ගුණ දහම් රකින්නවා, දන් දෙනවා, පින් කරනවා, කර්මඵල විශ්වාසය ඇති කරගන්නවා, මෙලොව පරලොව පිළිගන්නවා, පාපයට බය ලැජ්ජාව ඇති වෙනවා. ඒ තුල බොහෝ පිරිස මරණින් මත්තේ සුගතිගාමී වෙනවා. ගාථාවකින් කියනවා යේකේචි බුද්ධං සරණං ගතාසි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙක් බුදුන් සරණ ගියොත් අවබෝධේ නැතේ ගමිස්සන්ති අපායං. ඒ අය නම් අපායවල වලට වැටෙන්නේ නැහැ කිව්වා. පහාය මානුසං දේහං මානුසං කියන්නේ මේ මනුස්ස දේහයේ මිනිස් කය මිනිස් ශරීරය අතහැරියට පස්සේ දේව කාය පරිපුරෙස්සතියයි කාන්තෙන් සුගතිය යනවා. එතන පෙන්වන්නේ දිව්‍ය පිරිස වැඩි වෙනවා කියන බුදුන් සරණ යන අය නිසා. එතකොට අපිට පේනවා සුගතියක යන්නත් බලවත්ම දේ තමයි තුනුරුවන් ගැන සද්ධාව තියෙන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අර මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවේ මහා නාම ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබට සුගතිය යන්න නම් අවශ්‍ය පළවෙනිම දේ තමයි කිව්වා තුනුරුවන් ගැන සද්ධාව. පින්වතුනි බුදු ගුණ නිතර සිහි කරනවා කියන්නේ ඒක භාවනාවක්. ඒකට කියන්නේ බුද්ධානුස්සති භාවනාව. කෙනෙක් නිතර ධර්මයේ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාවක්. ධම්මානුස්සති භාවනාව. කෙනෙක් නිතර සංඝ ගුණ සිහි කරනවා කියන්නේ ඒකත් භාවනාවක්. සංඝානුස්සති භාවනාව. මේ විදිහට බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති අනුස්සති භාවනා තුනක් තුනුරුවන් ගුණ සිහි කරන කෙනාගේ හිත තුළ නිරන්තරයෙන් වැඩෙනවා. ඒ කෙනාගේ හිතේ තුනුරුවන් ගැන අප්‍රමාණ සද්ධාාවක් වර්ධනය වෙනවා. ඒ සද්ධාවම ඔහුට කාලයක් සද්ධාව දියුණු වෙන්න තමා තුළ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට බලවත් වෙනවා. අපි ඒකට ධර්මය කියන්නේ සද්ධා ඉන්ද්‍රිය. ඒ සද්ධාවම කාලයක් යනකොට තමා තුළ බල ධර්මයක් වෙනවා. සද්ධා බලං. ඊළඟට බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බුද්ධ ශාසනය තුළ ශ්‍රාවකයෙක්ගේ ධනවත්කම මැන්නේ ඔහුගේ ඉඩකඩම් වලින්වත්, ඔහු පොරෝගෙන ඉන්න රත්තරන් බඩු වලින්වත්, ඔහුගේ දේපොළ යාන වාහන ඒ රන් රිදී මුතු මැණික් ගබඩාවල තිබ්බ සල්ලිවත් ඒවෙන් නෙමේ කෙනෙක්ගේ ශ්‍රද්ධාව බුද්ධ ශාසනය තුළ මනින්. බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ සත් ආර්ය ධනය කියලා මේ ආර්ය ශ්‍රාවකයාගේ ධනවත්කම පෙන්නනවා. ඒ අතර පළවෙනිම දේ තමයි සද්ධා ධන. සද්ධාව ධනය. ඒ සද්ධා ධනයෙන් කෙනෙක් පොහොසත් නම් ඒ කෙනා කවදා කොතන කොයි මොහොතේ ජීවිතය අහිමි වුණත් අපි දන්නේ නැහැ මහපාරේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට වතුරකට යට වෙලා මැරෙන්න පුළුවන්. ගඟේ මුහුදේ ගිලිලා මැරෙන්න පුළුවන්. පස්කන්දකට යට වෙලා මැරෙන්න පුළුවන්. ජීවිතේ සමහරට නිදාගන්නේ උදේ නැගිටින්න දහසක් බලාපොරොත්තු ඇතුව. උදේ බලනකොට ඇඳීම මැරිලා. ඒ වගේ ජීවිතේ ඕනම මොහොතක ජීවිතය අවසන් වෙන්න පුළුවන්. හැබැයි ඒ ඕනම මොහොතක
ඒ කෙනාට සුගතිය උපදින්න උපකාර වෙන පළවෙනිම දේ තමයි ශ්‍රද්ධාව. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගත්තොත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා හැටියට සිව්වනක් පිරිසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා බෝධි මූලේ වැඩයින් නැද්දිම පාපී මාරයා පළවෙනි සතියේම ආරාධනයක් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ කොහොම හරි මගේ වසඟෙන් මිදුණා. ස්වාමීනි මේ මිදෙන මාර්ගය නම් දේශනා කර කර ගිහිල්ලා ඔබ වහන්සේ වෙහෙසකට පත් වෙන්න එපා. ඔබ වහන්සේ ඉක්මනින්ම පිරිනිවන් පාන සේක්වා කියලා බෝධි මූලයේදීමයි බුදුරජාණන් වහන්සේට පාපී මාරයා පිරිනිවන් පාන ආරාධනයක් කරන්නේ. එතනදි බුදුරජාණන් වහන්සේ පාපී මාරයට ප්‍රකාශයක් කරනවා පාපී මාරය බුදුවරු එහෙම පිරිනිවන් පාන්නේ කිව්වා. අවබෝධ කරගත් ධර්මයේ ලෝකෙට දේශනා කරලා ඒ ධර්මයේ තුල වික්ත විශාරද බහුශ්‍රුත ධර්මදර ශ්‍රාවකයෝ පහළ වෙලා ඒ අය ධම්මානුධම්ම ප්‍රතිපදාවේදීලා සාමිච්ච පටිපන්න අනුධම්මචාරී පිරිසක් බවට පත් වෙලා මගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කෙන සිව්වනක් පිරිස ලෝකයේ ධර්මයේ බලවත් කරන්න දක්ෂ වෙනකම් ඒ අය මේ ශාසනයේ ඉදිරියට පවත්වගෙන යන්න දක්ෂ ශ්‍රාවකයෝ සිව්වනක් ශ්‍රාවකයන් තුලම බිහි වෙනකං බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්නේ කියලා පාපී මාරයට ප්‍රකාශයක් කරන. එතකොට අපිට පේනවා ඒ තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ සම්බුදු කෘත්‍ය. උන්වහන්සේ බුදු වෙලා අවුරුදු 45ක් පුරාම සිදු කරේ මේ සම්බුදු කෘත්‍ය ඉටු කිරීම. ගම් නියම් ගම් පුරා වඩිනවා. ඒ මගතොට හම්බෙන අයට දහම් දෙසනවා. මේ බුද්ධ ශාසනය තුල භික්ෂු භික්ෂුණී පැවිදි ශ්‍රාවකයෝ වගේම උපාසක උපාසිකා හැටියට ගිහි ශ්‍රාවක පිරිසත් නිවන් මඟ ගමන් කරමින් ප්‍රතිඵල ලබපු අය හිටියා. හැබැයි පැවිද්දන්ට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ අයගේ ගමන වේගවත්. ඒ නිසා තමයි කුඩා වූද මහත් වූද ඥාතීන් සැප සම්පත් පංචකාමයන් මේ සියල්ල අතහැරලා විමුක්තිය කරා යන ගමන වේගවත් කරගන්න තමයි පැවිදි වෙන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පැවිදි ශ්‍රාවකයන්ව උපමා කරේ හංසෙක් වගේ. හංසයා බොහෝම ලස්සන සතෙක් නෙමෙයි. හැබැයි හංසයට පියාපත් බර අඩුයි. වේගෙන් පියාඹගෙන යාගන්න පුළුවන්. බොහොම චාම් සරලයි. එතකොට ඒ වගේ පැවිද්දගේ ජීවිතය උපමා කරේ හංසෙකුට. පැවිද්දෙකුට තියෙන්නේ තුන් සිවුර පාත්තරේ මේ ඒ තියෙන පුංචි තමන්ගේ ජීවිතේට අවශ්‍යම කරන ඒ දේවල් ටික සිව්පසේ තමයි පැවිද්දෙක් පරිහරණය කරන්න. වේගෙන් නිවන කරායා ගන්න පුළුවන්. තමන්ට අර පියාපත් අඩු නිසා ඉක්මනින් වේගෙන් පියාඹන්න පුළුවන් වගේ හංසයට පැවිද්දටත් මේ නිවන් මඟ ඉක්මනින් යාගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයා අරමුණු කරේ මොණරෙක් වගේ කියන. මොණරෙකුට උපමා කරන්නේ මොණරා බොහොම ලස්සනයි. පිල් විදහාගෙන නටන බොහොම ලස්සන සත්වෙක්. හැබැයි මොණරටත් පියාඹන්න පුළුවන්. හංසයට තරම් වේගෙන් පියාඹ ගන්න පුළුවන්කමක් නැහැ. පියාපත් බර වැඩි. ඒ වගේ ගිහි ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ගිහි ශ්‍රාවකයෝ රන් රිදී මුතු මැණික් පරිහරණය කරනවා, වටිනා සලුපිලි පොරවනවා. ඒ අය පංචකාමයන් තුල ජීවත් වෙනවා, කාමභෝගී ගිහි ජීවිත ගත කරනවා, අමුදරුවෝ ඉන්නවා, දැසිදස් කම්කරුවෝ ඉන්නවා, වගකීම් තියෙනවා, යුතුයකම් තියෙනවා. එතකොට මේ සියල්ලම තුල ඉඳිමින් ධර්ම මාර්ගේ වඩන්න උත්සාහයක් ගන්නවා. ඒ අය අතර පිනට බොහෝ පින්වන්ත අය හිටියා. සමහරු ගිහි ජීවිතේම සෝවාන් වුණා. සමහරු සකදාගාමී වුණා. ගිහි ජීවිතේම අනාගාමී ඵලයටම හිත වඩපු අය ගැන සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා මේ ගිහි ශ්‍රාවකයෝ අතර නිවන කරා යන්න පුළුවන් අය ඉන්නවා. හැබැයි ඔවුන්ට යන්න තියෙන ගමනේ බාධාවල්, බැඳීම්, පංචකාමයන් තුල තියෙන බන්ධනයන් නිසා වේගෙන් යාගන්න අපහසුයි. ඒ නිසා තමයි මොණරෙකුට උපමා කරන්නේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයෝ අතර දැන් මේ මහානාම කියන ගිහි ශ්‍රාවකෙක් තමයි මේ ප්‍රශ්නය අහන්නේ. ඔහු මුලින්ම Tamanට තියෙන බැඳීම් ගැනත් කියනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම කාමභෝගී ගිහි ජීවිතයක් ගත කරන කෙනෙක් කියනවා. මට අඹදරුවෝ ඉන්නවා. මම රැකී ආරක්ෂා කරනවා, වෙලහෙල දාම් කරනවා. මම වටිනා සලුපිලි පරිහරණය කරගෙන ජීවත් වෙන කෙනෙක්. ස්වාමීනි මට මෙන්න මේ වගේ බයක් උපදිනවා. ඒ නිසා මට කවදා කොතන කොයි මොහොතේ මැරුණත්
සුගතිය උපදින්න මම දියුණු කරන්න ඕන මොන වගේ ගුණධර්මද කියලා තමයි මහා නාම බුදුරජාණන් වහන්සේගෙන් ඔය ප්‍රශ්නයක් හැටියට විමසන්නේ. එතකොට පළවෙනි දේ තමයි සුගතිය යන්න නම් සද්ධාව. දෙවනි කාරණේ බුදුරජාණන් වහන්සේ මහා නාමයට කියනවා මහා නාමය ඔබ කවදා කොතන කොයි මොහොතේ මරණයට පත් වුණත් ඔබට ඒකාන්තයෙන් සුගතිය උපදින්න නම් ඔබ නිතර පුරුදු කළ යුතු දෙවනි ගුණධර්මය තමයි සීලවන්තකම. ඔබ නිති පන්සිල් රකින්න ගිහි ශ්‍රාවකයෙකුට නම් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නිත්‍ය සීලයේ තමයි පංචශීලය. නිති පන්සිල් රකිනවා. පෝය දවස්වලට සතර පෝයටම ඉස්සරන අද 15කට හරි උත්සාහ කරන්නට ඕන උපෝසත සීලයක් රකින්න. උපෝසත සීලේදී කරන්නේ මහරහතන් වහන්සේලා අනුගමනය කරමින් එදාට වෙනදට වැඩිය සංවර ජීවිතයක් ගත කරනවා. එදාට මහරහතන් වහන්සේලා අනුගමනය කරන දවසක් උපෝසතේ රකින්නවා කියන පෝය දවසට. දැන් බලන්න පන්සිල් රකින්න එක. ඒක තමයි නිත්‍ය සීලේ. ගිහි ශ්‍රාවකයාගේ නිත්‍ය සීලේ තමයි පංචශීලය. ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන්, බොරුවෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. දැන් මේ නිත්‍ය සීලේ පන්සිල් රකින්න කෙනාට සින්දුවක් කියන්න තහනමක් නැහැ. නටන්න, ගයන්න, වාදනය කරන්න, ලස්සනට සරසින්න, මල් සුවඳ විලවුන් ගල්වන්න, ආභරණ පළඳින්න බොහොම ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. කාමභෝගී ගිහි ජීවිත ගත කරනවා. හැබැයි සීමාවක් තුල මේ පංචශීලයේ තමයි කය වචනේ සංවර කරගෙන තමන්ගේ සීමාව හැටියට පවත්වන්නේ. හැබැයි පෝය දවසට ඊටත් එහා ගිහිල්ලා වෙනදා නටපු කෙනා පෝය දවසට නටන්නේ නැහැ. වෙනදා වාදනය කරපු කෙනා සින්දු කියපු අය, නටපු අය ඒව නවත්තනවා. නච්ච, ගීත, වාදිත, විසූක දස්සන, මාලා, ගන්ධ විලේපන, ධාරණ මණ්ඩන, විභූෂණට්ඨාන, මල් සුවඳ විලවුන් ගල්ලපු අය, නැටුම් ගැයුම්, ලස්සන සැරසිලි, ඊළඟට වෙනදා ගිහිල්ලා විසූක දස්සන, නොයෙක් කෙලෙස් ඇතිවෙන දර්ශන, ඒ සියල්ල පැත්තක තියලා එදාට මේවැන් වළකිනවා පෝය දවසට. අන්න උපෝසතයක් රකින්න හැටි. ඊළඟට උච්චාසයන, මහාසයන, වෙනද බොහෝම ගාම්භීර රාජාසන, උසස් සැප පහසු වටිනා කියන ආසන පරිහරණය කරපු කෙනා එදා බොහොම සංවර, චාම්, සරල ජීවිතයක් ගත කරනවා. විකාල භෝජනා, වෙනදා පන්සිල් රකින්න කෙනා හැම වෙලාවෙම බඩගිනින එන වෙලාවට, සමහරලාවට හිතෙන වෙලාවට නිතර පාලනයක් නැහැ. ආහාර පාලනයක් නැතුව කෑමවලට ගිජුකම නිසා කන්න පෙළඹෙනවා. හැබැයි පෝය දවසට සතර පෝයට උපෝසත සීලයක් රකින්නකොට එදා මේ ආහාර තෘෂ්ණාව තුළ ඇතිවන ඇල්මත් පාලනය කරගන්නවා. විකාලීහ ආහාර ගැනීමෙන් වළකිනවා. එදා සීමාවක් ඇති කරගන්න. මම මෙන්න මේ විදිහට මගේ ආහාර රටාව පාලනය කරගන්න. එතකොට මේ විදිහට ඉස්සරනම් සතර පෝයටම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔය කියන උපෝසත සීලේ සමාදන් වෙලා තියෙනවා. අද ඔබ පුරුදු වෙන්න 15ක පෝය දවසට හරි මාසෙකට එක දවසක් හරි උපෝසත සීලයක් සමාදන් වෙන්න. නිති පන්සිල් රකින්න. පෝයට උපෝසතේ රකින්න. අන්න සුගතිය කියන්න නම් ඔබට උපකාර වෙන වැදගත්ම දේ තමයි කය වචනය සංවර කරගෙන ඇති කරගන්න සීලවන්තකම. අන්න බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවේ මහා නාමය ඔබ කවදා කොතන කොයි මොහොතේ මරණයට පත් වුණත් ඔබට ඒකාන්තයෙන් සුගතිය යන්න උපකාර වෙන සද්ධාව වගේම සිල්වත්කමත් ඔබ තුල ඇති කරගන්න. ඔබ නිති පන්සිල් රකින්න. පෝයට උපෝසත සීලයක් සමාදන් වෙන්න. ඔබට ඒ සීලේම ඔබ සුගතිගාමීව කරනවා. ධර්ම අවබෝධය කරා ඔබ අරගෙන යනවා. අන්න සුගතියන් උපකාර වෙන දෙවනි දේ තමයි සිල්වත්කම. දැන් ඔබ හිතන්න අද මේ සිල් ගන්නවා කියන එක, සිල් සමාදන් වෙනවා කියන එක මේක චාරිත්‍රයක් වගේ. සමහර උදේ ආයතනවල පන්සිල් සමාදන් වෙලා වැඩ පටන් ගන්න. ඒක හොඳයි. ඉස්කෝලවල හැමදාම පන්සිල් සමාදන් වීම වෙනවා. ඒකත් බොහොම හොඳයි. සමාදන් වෙනකොටත් පිනක් රැස් වෙනවා. ඒකට කියන්නේ සමාදාන සීලය. හැබැයි අපි පන්සිල් ගන්නවා වගේම ඒ සමාදන් වෙච්ච ශික්ෂාපද ගැන හොඳ සිහිය පවත්වනවා නම් ඒවා කැඩෙන්න ඉඩ නොදී සිහියෙන්, නුවණින්, වීරියෙන් ඒ ශික්ෂාපද ආරක්ෂා කරගෙන කය වචනය දමනය කරගෙන සංවර කරගන්න උත්සාහයක් ගන්නවා නම්
අන්න ඔබ හරියටම සීලේ ආරක්ෂා කරන කෙනෙක්. සමහරු සීල් ගන්නවා ඒවා ඒ මොහොතට කිව්වට සමහරලාවට සිහියෙන් කියන්නෙත් නෑ. ඔහේ නිකන් කියලා දානවා පන්සිල් වල තියෙන්නේ මොනවද දන්නෙත් නෑ සමහරු. ඊළඟට සිල් රෙදි පොරෝගත්තට පන්සිල් ගත්තට ඒ ශික්ෂාපද එකක්වත් රකින්න උත්සාහයක් වීරියක් නැත්නම් සමහරු සිල් සමාදන් වුණාට හැංගි හැංගි වැරදි වැඩ කරනවා. ලෝකයාට හොරෙන් වැරදි ජීවිත ගත කරන්න උත්සාහ කරනවා. හැබැයි ඔබ කරන සියල්ල ඔබේ හෘද සාක්ෂිය දන්න. ඔබට ඔබේ හෘද සාක්ෂියෙන් සැඟවිලා ජීවත් වෙන්න පුළුවන්කමක් නෑ. ඔබ කවුද? ඔබ ඇත්තටම සිල් රකින්නවද? ඔබ හොරෙද්ද, වංචනිකයේද, කපටියෙද්ද, ලෝකේ රවට්ටවද? තමන් මොනවද කරන්නේ? ඔය සියල්ල ඔබේ හෘද සාක්ෂිය දන්නවා. ඒ නිසා ඔබ හරියට සිල් ගුණ දහම් රකින්න නැත්නම් මරණ මංචකයේ අන්ත අසරණ වෙන්නේ ඔබමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහානාම සාක්‍ය කුමාරයට පෙන්වා මහානාමය කවදා කොතන කොයි මොහොතේ මැරුණත් සුගතිය උපදින්න නම් සද්ධාව වගේම සීලවන්තකමත් ඔබේ ජීවිතය තුර පුරුදු කරන්න. තුන්වෙනි එක තමයි සුතවත් භාවයේ දහම් දැනුම. නිතර බණ අහන්න කියනවා. දහම් දැනුම ඇති කරගන්නට ඕනේ සුතවත් භාවයේ. නිතර බණ අහන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙන්න. ධර්මයේ ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බවට පත් වෙන්න. සමහරු ඉන්නවා පටිච්ච සම්පදාය ඒ මොකද්ද කියලා අහන. පංච උපාදානස්කන්ධ කොහේ තියෙන්නේ කියලා අහන. එතකොට හැබැයි කතා කරොත් නිවන ගැන මාර්ගඵල ගැන නිවන් දකින්න ඕනේ. හැබැයි ඒ ධර්ම කොටස් ගැන දැනුමක් අවබෝධයක් වැටහීමක් නැහැ. ඒ නිසා පින්වතුනි මේ ධර්මයේ නැතුව අපිට තනියම අවබෝධ කරන්න පුළුවන් ක්‍රමයක් නැහැ. කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව තනියම මේ ධර්මය අවබෝධ වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේලාට පමණයි. උන්වහන්සේලාට ඒ නිසායි අපි කියන්නේ සම්මා සම්බුද්ධ. කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව තමන් වහන්සේ විසින්ම බෝධි මූලයේදී ඒ උතුම් පෙර බුදුවරු අවබෝධ කරගත්ත ධර්මය තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගන්න නිසා අපි උන්වහන්සේලාට කියන සම්මා සම්බුද්ධ කියලා බුදුවරු. ඒ ඇරෙන්න සාමාන්‍යයෙන් පසේ බුදුවරුන්ටත් තමන් වහන්සේලාගේ පුණ්‍ය ශක්තිය නිසා පාරමී බලය නිසා උන්වහන්සේලාටත් තනියම වැටහෙනවා. හැබැයි අනෙක් සියලුම දෙනා පසේ බුදුවරුන්ට වැටහුණාට තව කෙනෙකුට වටහලා දෙන විදිහට ධර්ම දේශනා කිරීමක් සිදු කරන්නේ නැහැ. ලෝතර බුදුවරු තමයි මේ ධර්මය අවබෝධ කරගෙන වටහාගෙන ලෝක සත්‍යයන් ගැන මහා කරුණාවෙන් ඒ තමන් අවබෝධ කරගත් ධර්මයේ දෙව් මිනිස් ලෝකයාට දේශනා කරනවා. ඒ නිසා අපි කියන බුද්ධ සම්මා සම්බුද්ධ කියන්නේ ගුරු උපදේශ රහිතව මේ ධර්මය අවබෝධ කරගත්ත නිසා සම්මා සම්බුද්ධ කියනවා. අවබෝධ කරගත්තේ උතුම් නිවන් මඟ ඒ ධර්මය ගුරු මුෂ්ටියක් නැතුව ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගන්න නැතුව දෙව් මිනිස් ලෝකයා ගැන මහා කරුණාවෙන් දේශනා කරන නිසා බුද්ධ කියලා හඳුන්වනවා. එතකොට ඒ උතුම් ධර්මය මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කරමින් ආරක්ෂා කරගෙන පැමිණිලා එදා මාතලේ අලවිහාරයේදී 500ක් මහරහතන් වහන්සේලා මේවා පොත්පත් වලට අරගෙන ග්‍රන්ථාරූඪ කරමින් අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරගත්ත මේ උතුම් ධර්මය ඔබ ආසාවෙන් ධර්මය ඉගෙන ගන්න. ධර්මයට කැමති වෙන්න. ධර්මයට ඇලුම් කරන්න. ධම්ම කාමෝ භවං හෝති ධම්මදිස්සී පරාභවකි. ධර්මයට ආසා කරන කෙනා, ධර්මයට කැමති කෙනා දවසින් දවස ධර්මයේ තුල දියුණුව කරා යනවා. ධම්මදිස්සී පරාභව ධර්මයට බණින ගරහන නින්දා කරන ඕවා කරලා වැඩක් තියනවද? ඔය බණ පොත් කියවලා කාටද හරි ගියේ? ඒ වගේ ධර්මයට ගරහා කරන ධර්මයට බණින නින්දා කරන කෙනා මෙලෝ පරලොව දෙකෙන්ම පිරිහිලා විනාශය කරා යනවා. ඒ නිසා ධර්මයට ආසා කරන්න. ආසාවෙන් බණ අහන්න පුරුදු වෙන්න. ආසාවෙන් බණ පොත් කියවන්න. කාලයක් ඔබ ධර්මයේ අහනකොට කාලයක් ඔබ බණ අහද්දී ඔබ ධර්මයේ ඉගෙන ගන්නකොට ඔබට ඔබේ ජීවිතය තුළ අඩුපාඩු හදාගන්න, තියෙන සැක සංකා දුරු කරගන්න, මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් බැහැර වෙලා ලෞකික සම්මාදිට්ඨිය තුළ පිහිට ගන්න ඔබට ඒ බණ ඇසීම ධර්ම ශ්‍රවණේ උපකාර කරනවා. බුදුරජාණන් වහන්සේ මහා නාම ශාක්‍ය කුමාරයාට පෙන්වුවේ මහා නාමය ඔබ කවදා කොතන කොයි මොහොතේ මරණයටපත් වුණත් ඔබ මහපාරි මැරුණත් ගඟේ මුහුදේ ගහගෙන ගියත්
ඔබ කොතන මරණයට පත් වුණත් ඔබට ඒකාන්තයෙන් සුගතිය උපදින්නන. ඔබ ඔය කියන සුතවත් භාවයේ දහම් දැනුම ඇති කරගන්න. දැන් බලන්න අද වෙනකොට ඕන තරම් බණහන්න අවස්ථාව තියෙනවා. බණපොත් කැසට් CD සංගරා අන්තර්ජාලයට ගියත් ඕන තරම් ධර්ම දේශනා ඔබට කියවන්න පුළුවන්. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔබ උත්සාහ කරන්න. දවසකට එක බණක් දෙකක් හරි අහන්න. කාලයක් යනකොටයි ඔබට වෙනස තේරෙන්නේ ඔබට කොච්චර දහම් දැනුමක් ඇති වුණාද. ඔබ තුළ මොන තරම් ධර්මය ගැන නිරවුල් දැනුමක් වැටහීමක් තියෙනවද. හරියට ධර්මය දන්න කෙනා කාටව රවට්ටන්න බෑ. නොමග යවන්න බෑ. මුලා කරන්න පුළුවන්කමක් නෑ. ධර්මය දන්නෙත් නම් තමයි රවට්ටන්න පුළුවන්. මෙන්න මේකයි දැහුවට පස්සේ හරි යනවා කියලා. මොනවා හරි මිත්‍යා දෘෂ්ටියක් පෙන්නපු ගමන් මිනිස්සු ඒව පස්සේ දුවනවා. අන්න අතන තියෙනවා මෙන්න මේ ගහට ගිහිල්ලා වැඳපල්ලා ලෙඩ හොඳ වෙනවා කියලා මොකක් හරි පොල් ගහක් පෙන්නුවත් ගිහිල්ලා වදිනවා. සමහරවිට ගලකට ගිහිල්ලා ඔළුව තියලා වදින්න කියෝ බඩගාගෙන ගිහිල්ලා ඒකත් කරනවා. අපිට පේනවා මිනිස්සු සද්ධාව නැතිකම නිසා, දහම් දැනුම නැතිකම නිසා, අවබෝධයක් නැතිකම නිසා නොයෙක් විදිහට නොයෙක් මිත්‍යාවන් පසුපස හඹාගෙන යනවා. ඒ නිසා පිරිසිදු ධර්මය ගැන නිරවුල් දැනුමක් ඇති කරගන්න. ධර්මය හරියට ඉගෙන ගත්ත කෙනා සම්මාදිට්ඨිය හැටියටත් මිත්‍යාදෘෂ්ටිය හැටියටත් හරියට වෙන් කරගන්න දක්ෂයි. එයා හොඳ නරක පින්පව් කුසල් අකුසල් සම්මාදිට්ඨිය මිත්‍යාදෘෂ්ටිය සියල්ල වෙන් කරලා අවබෝධයෙන් වටහා ගන්න දක්ෂයි. ඒ නිසා සුගතියක යන්න නම් හොඳ දහම් දැනුමක් ඇති ධර්මය ගැන ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් බවට පත්වෙන්. අන්න බුදුරජාණන් වහන්සේ මහානාම සාක්‍ය කුමාරයට පෙන්වා මහානාමේ ඔබ කවදා කොත්තන කොයි මොහොතේ මැරුණත් ඔබ හොඳ සුතවත් භාවයක් දහම් දැනුමක් ඇති කෙනෙක් නම් ඔබ ධර්මයට ආස කරන කෙනෙක් නම් ඔබ ඒ කාන්තෙන් සුගතිය උපත කරායන. ඔන්න කාරණා 3යි. සුගතිය උපදින්නම් පළවෙනිම එක සද්ධාව. දෙවනි කාරණේ සීලවන්තකම. තුන්වෙනි කාරණේ තමයි සුතවත් භාවයේ දහම් දැනුම. හතරවෙනි එක ත්‍යාග සම්පත්තිය. ත්‍යාගය කියන්නේ අතහැරීම, දන් දීම, මසුරුකම, ලෝභකම දුරු කරලා අතහැරීම පුරුදු කරන්න. දන් දෙන්න පුරුදු වෙන්න ඔබේ ජීවිතේ. පුංචි පිනක් හරි ජීවිතේ සිදු කරන්න. ඒ කරන පින සිහි කරලා ඔබ සතුටු වෙන්න. ඒ කරන පින සිහි කරලා බලවත් කරගන්න. මම මේ වගේ පින් කරා. පිංගතුනේ සමහර වෙලාවට පුංචි දෙයක් ඔබ නොසිතන දෙයක් මහ විශාල පිනක් වෙන්න පුළුවන්. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවිවරුන්ගේ විස්තර අහගෙන යනකොට දකිනවා බොහොම ලස්සන දිව්‍ය විමානයක්. දිව්‍ය රථ පහළ වෙච්ච දෙවි කෙනෙක් දිව්‍යාංගනාවන් පිරිවරාගෙන බොහොම සතුටින් විනෝදෙන් මේ දිව්‍ය රථවල නැගලා හිතූ දිසාවට අහසෙන් පාවෙලා යනවා. ඕසදී තාරකා වගේ මුළු ශරීරෙම බැබලෙනවා. මුගලන් මහරහතන් වහන්සේ විමසනවා පින්වත් දෙවිය ඔබ ඕසදී තාරකා වගේ මේ අනිත් දෙවිව පිරිස අභිබවාගෙන ඔබේ ශරීරයේ වර්ණය තේජසින් ගාම්භීරත්වයෙන් දිව්‍ය සලුපිලිවලින් ඔබ සියල්ලෙන් අනිත් අයට වඩා බැබලෙනවා. ඔබ බොහොම ලස්සන දිව්‍ය රථ ඔබට පහළ වෙලා දිව්‍ය විමාන පහළ වෙලා ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? මේ දේවතාව කියනවා ස්වාමීනි මම මීට බොහෝ කාලයකට පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙලා පිරිනිවන් පාලා ඒ බුද්ධ ශාසනයත් අතුරුදහන් වෙලා ගිය කාලෙක මම මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියා. එතකොට අපිට පේනවා කාශ්‍යප බුදුහාමුදුරු පිරිනිවන් පාලා බුද්ධ ශූන්‍ය කාලේ තමයි මේ කෙනා පෙර මනුස්ස ලෝකෙ ඉපදිලා ඉඳලා තියෙන්නේ. ඔහු කියනවා ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වඳින්න පුදන්නවත් දෙයක් ලෝකෙ තිබ්බේ නැහැ. නමුත් මිනිස්සු අතර කතාවක් තිබුණා. අතීතේ බුදු කෙනෙක් වැඩ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේගේ බණහල බොහෝ පිරිස සසර දුකින් නිදහස් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් දෙව් මිනිසුන් මේ විදිහට චෛත්‍ය හදාගෙන වන්දනා කරා. එහෙම කතාවක් මිනිස්සු අතර තිබුණා. නමුත් ඒ වෙනකොට ස්වාමීනී චෛත්‍යයක්වත් නැහැ කියන වන්දනා කරත්. ඒ වෙහෙර විහාරත් නැහැ, ඒ ධර්මයක් නැහැ. ඒ සියල්ල අතුරුදහන් වෙලා බුද්ධ ශූන්‍ය කාලයක් තමයි එදා ලෝකෙ තිබුණේ. එදා දර කඩන්න කියලා හිතාගෙන මහ කැලේට යනකොට
වැලි ගොඩක් තිබ්බ කියන කැලේ ඇතුළේ. මේ වැලි ගොඩ දැක්කට පස්සේ මේ කැලෙන් ගිහිල්ලා ගඟකින් වගේ ඉතර වෙන්න යනකොට ගං යූරේ දකින්න විශාල වැලි ගොඩක් වැලි කන්දක් වගේ. මේ වැලි ගොඩ දැක්කට පස්සේ හිතෙනවා අනේ අතීතේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා. උන්වහන්සේලාගේ 13 වහන්සේලා තැන්පත් කළ මිනිස්සු චෛත්‍ය හදලා වන්දනා කරාලු. ඒ චෛත්‍ය මෙන්න මේ විදිහට තමයි තිබුණා කියලා මිනිස්සු කතා වෙන්නේ. අනේ අද අපිට චෛත්‍යයක්වත් නැහැනේ වන්දනා කරන්න කියලා අර වැලි ගොඩ අතින් හදනව චෛත්‍යයක් වගේ වැලි ටික එකතු කරලා තමන්ගේ හිතේ ඇඳිච්ච චෛත්‍යයේ ආකාරයට අර වැලි ගොඩ හදනවා. මේ වැලි ටික අතින් එකතු කරලා එතන පුංචි චෛත්‍යයක් වගේ වැලි ටික වට කරලා ලස්සනට හදලා කැලේ ඇතුළට ගිහිල්ලා ගස්වල තියෙන මේ කැලේ තියෙන මල් ටිකක් කඩාගෙන ඇවිල්ලා මේ වැලි ගොඩ වටේට මල් ටික අතුරනවා. මේ මල් ටික අතුරලා මේ වැලි ගොඩට බොහොම සද්ධාවෙන් වන්දනා කරනවා. දැන් බලන්න මෙතන චෛත්‍යයක් නැහැ. 13 වහන්සේලාත් නැහැ. මෙතන තියෙන වැලි ගොඩක් විතරයි. හැබැයි ඔහු වැලි ගොඩට වන්දනා කරනකොට ඔහුගේ චේතනාව තියෙන්නේ අතීතේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාගේ 13 වහන්සේලා තැන්පත් ඒ උතුම් ශාරීරික චෛත්‍යවලට මාගේ නමස්කාරය වේවා. ඒ අතීතේ බුදුවරුන්ගේ චෛත්‍ය බුදුවරු වෙනුවෙන් ගොඩනගපු ශාරීරික පාරිභෝගික උද්දේශික කියන මේ ත්‍රිවිධ චෛත්‍යයක් මේ ස්වරූපෙන් දෙව් මිනිසුන් වන්දනා කරාද මේ ඒ චෛත්‍යවලට මාගේ නමස්කාරය වේවා කියලා අතීතේ වැඩ සිටිය බුදුවරු සිහි කරගෙන ඒ බුදුවරුන්ගේ 13 තැන්පත් චෛත්‍ය සිහි කරගෙන හැබැයි වැන්දේ වැලි ගොඩකට ඇත්ත චෛත්‍යයකට නෙමෙයි. එදා ඔන්න ඔය පින තමයි කියනවා මගේ ජීවිතේ මං කරගත්තේ. ඔය පින මන් නිතර සිහි කරා කියන. මට මැරෙන කොටත් ඔය පින තමයි කියනවා බලවත් උනේ. ඒ පිනෙන් තමයි කියනවා මම මේ දිව්‍ය ලෝකේ දිව්‍ය විමානවල පහළ වුණේ. එතකොට බලන්න එදා චෛත්‍යයක්වත් නැති කාලෙක 13 වහන්සේලාත් ලෝකේ නැති 13 වහන්සේලාත් පිරිනිවන් පාපු කාලෙක බුදුවරු වෙනුවෙන් වන්දනා කරන්න සිරිපා සටහනක්වත් කිසිම දෙයක් වෙහෙර විහාරයක් පන්සලක් නැහැ. හැබැයි මිනිස්සු අතර කතාව විතරයි තිබුණේ අදහසක් කටකතාවක්. අදත් තියෙන්නේ ජනප්‍රවාද අතීතේ මේ වගේ අය හිටියා මෙහෙමයි කී ජනප්‍රවාද එනවා අවුරුදු දහස් ගණන් එහා අවුරුදු 5000කට එහා මෙහෙමයි අවුරුදු 10000කට එහා මෙහෙමයි මෙන්න මෙහෙමයි ලෝකේ ඉඳලා තියෙන මේවා ජනප්‍රවාද තියෙනවා. හැබැයි දැකපු කෙනෙක්වත් කවුරුත් නැහැ. ඒ වගේ බුද්ධ ශූන්‍ය කාලවල මිනිස්සු අතර අතීත බුදුවරු ගැන යන්තම් අදහසක් තියෙනවා. හැබැයි බුදු ගුණයක් දන්නේ. උන්වහන්සේලාගේ ධර්මීය මාත්‍රයක් දන්නේ. පින්පව් කුසල් අකුසල් වචනයක්වත් දන්නේ නැහැ මොනවද මේ කියලා. නමුත් ඒ අතීතයේ අහපු තොරතුරු වලට අනුව තමයි අර වැලි ගොඩක් අත් දෙකෙන් හදලා චෛත්‍යයක් වගේ මල් ටික පූජා කළ වැන්දේ. ඒ පින බලවත් වෙලා මරණින් මත්තේ මේ දිව්‍ය විමානේ පහළ වුණේ ඔන්න ඔය පිනට තමයි ස්වාමීනි කියලා මේ දේවතාව මුගලන් මහරහතන් වහන්සේට කියා හිටියා. එතකොට අපිට පේනවා චෛත්‍යයක්වත් නැති කාලේ වැලි ගොඩක් චෛත්‍ය වගේ හදලා වැන්දලා දිව්‍ය ලෝකේ උපදින්න පුළුවන් වුණා නම් හැබැයි ඔබ හොඳට තේරුම් ගන්න ඕනේ ඒ දෙව්ලොව ඉපදුනේ වැලි ගොඩට වැන්ද නිසා නෙමෙයි. ඔහුගේ චේතනාව තිබුණේ අතීතේ වැඩ සිටිය බුදුරජාණන් වහන්සේලාගේ 13 වහන්සේලා තැන්පත් චෛත්‍ය මේ ස්වරූපයෙන් පැවතුනේද ඒ චෛත්‍යවලට මාගේ නමස්කාරය වේවා කියන චේතනාව. අන්නේ චේතනාව තුලයි ඔහුන් ඒ චෛත්‍යයට වන්දනා කරේ. ඒ පිනෙන් තමයි උන්ට සුගතිය යන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා ජීවිතේ බලන්න අපිට කොච්චරනම් පින් කරගන්න අවස්ථාව තියෙනවද? අද මේ ලංකා භූමිය දිහා බලනකොට ධාතු මන්දිරයක් වගේ රටක්. බුදුරජාණන් වහන්සේ වැඩම කරපු ඒ මයංගනේ නාගදීපය කැලණිය ඒ වගේ මේ 11 මහා ජනපද 11 මස්ථාන ගත්තහම අනුරාධපුරයට ගියහම කොච්චරනම් පූජනීය තැන් තියෙනවද? රුවන්වැලි මහා සෑය, ජයශ්‍රී මහා බෝධිය, ඒ වගේ මිරිසවැටිය, තූපාරාමය, අබේගිරිය මෙහෙම බලාගෙන යනකොට ජේතවනේ මොනතරම් පූජනීය පුණ්‍ය භූමි රැසක් අපිට බුදුගුණ සිහි කර වන්දනා කරන්න තියෙනවද? අනුරාධපුරයට ගියත්, පොළොන්නරුවට ගියත්, දකුණට ගියත්, ඉසමහාරාමේ, කතරගම, සිතුල්පව්ව මේ හැම තැනකම ඇවිදගෙන යනකොට පින් කරගන්න කෙනාට පින් කරගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා. ඒ නිසා මිනිස්සු බොහොම සද්ධාවෙන් පින් කරනවා, දන් දෙනවා. ඒ දානමේ පින සිහි කර ඔබේ ජීවිතය තුළ පින රැස් කරගන්න.
පිනට ආස කෙනෙක් වෙන්න. පිනට කැමති කෙනෙක් වෙන්න. ඔබ දන්නවා මේ දිනවල අපි හෝරණ ගිලන් භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් මම ඉදිකරපු සීල ස්වාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථාන පුණ්‍ය භූමියේ බක්කුල මහරහතන් වහන්සේගේ නාමයෙන් බක්කුල මහා සෑය නමින් අඩි 100ක් පමණ උසින් යුතු චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදිකරනවා. ගිය වෙසක් පුන් පොහෝ දවසේ තමයි අපි විසා කියන නැකතින් චෛත්‍ය වෙනුවෙන් මුල් ගල තියලා කටයුතු ආරම්භ කරේ. ඉතින් මේ වෙනකොට අත්තිවාරම් වල කටයුතු අවසන් වෙලා චෛත්‍ය පොළොවෙන් උඩට දැම් මතු වෙලා පිරිස බොහොම සද්ධාවෙන් එකතු වෙලා ශ්‍රමදාන කටයුතු වලට උදව්පකාර කරන්න සම්බන්ධ වෙනවා. ඉතින් අපි ආරාධනා කරන ඔබට ඔබේ ශක්ති පමණි මහා ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. එක ගඩොල් කැටයකින් හරි, සිමෙන්ති කොට්ටකින් හරි, එක කම්බියකින් හරි ඔබට පුළුවන් මේ බුද්ධ ශාසනය තුල ගොඩ නැගෙන බක්කුල මහා සෑය වෙනුවෙන් උදව්පකාර කරන්න. ඒ කරන පින් සිහි කර කර ඔබ බලවත් කරගන්න. ඒ නිසා අපි ඒ සඳහාත් ඔබට සිහිපත් කරමින් ආරාධනා කරනවා. පින්වතුනි, දැන් බුදුරජාණන් වහන්සේ මහානාම ශාක්‍ය කුමාරයට එදා පෙන්නනවා මහානාමය ඔබ පින් කරන්න, ඔබ දන් දෙන්න, ඔබ අතහැරීම පුරුදු කරන්න, මසුරුකම ලෝභකම දුරු කරන්න. ඒ කරන පින නිතර නිතර සිහිකර කර බලවත් කරන්න. ඒකන ඉස්සර මිනිස්සුන්ට පින් පොතක් තිබ්බේ. කරන හැම පිනක්ම පොතක ලියාගෙන සිහිකර කර බලවත් කරා. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඒ ත්‍යාග සම්පත්ති අතහැරීම පුරුදු කරගත්ත කෙනා කවදක් කොත්තන කොයි මොහොතේ මැරුණත් ඒ කාන්තින් සුගතිය උපදිනවා කියෝ. පස්වෙනි එක තමයි ප්‍රඥාව. ධර්මය නුවණින් විමසල ඇති කරගන්න වැටහීම. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාමය යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මය ශ්‍රවණය කළ ඒ ධර්මය අහන්න ලැබෙන්නේ කල්යාණ මිත්‍රයන්ගේ. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. ඒක බාහිරි ලැබෙන දෙයක්. කල්යාණ මිත්‍රයන්ගෙන් සද්ධර්ම ශ්‍රවණය ලැබුණට පස්සේ ඒ ධර්මය තමා තුළින් විමස බලනවා. අන්න ධර්මය අවබෝධ කරන්න නම් අපි තුල තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මය තමා තුළින් විමසා බැලීම. යම් කිසි කෙනෙක් ඒ අහන ධර්මයේ තමා තුළින් මගේ ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහටයි දේශනා කරේ. මගේ ඇසත් ඒ විදිහමයි කියලා තමා තුළින් විමස බලනවා. මේ ඇහැ තුළ හටගන්න රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධේ නාම රූප නිසා හටගත් ඇස උද්දට විමස පංච උපාදානස්කන්ධේ පටිච්ච සම්පාදේ මේ ආයතන හය තුළ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය තමා තුළින් විමස බලන්න පුරුදු වෙනවා. අන්නේ තුළ ඔහුට ධර්මාවබෝධයට උපකාර වෙන විදිහේ නුවණක් ප්‍රඥාවක් වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහානාම ඔන්න ඔය කාරණා පහ තුනුරුවන් ගැන සද්ධාව, සීලවන්තකම, දහම් දැනුම, ත්‍යාග සම්පත්තිය, ප්‍රඥාව කියන මේ කාරණා පහ කෙනෙක්ගේ ජීවිතය තුළ ඇති කරගත්තොත් ඔබ කවදක් කොත්තන කොයි මොහොතේ මැරුණත් මහානාම ඔබ ඒ කාන්තෙන් සුගතිගාමී වෙන කෙනෙක් කිව. ඔබ ඒ කාන්තෙන් සුගතිය උපදිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මහානාමට තවත් ලස්සන කතාවක් මේ දේශනාවේදී පෙන්නන මහානාමය ඔබ හදිසියේ හරි මහපාරි මැරෙන්න පුළුවන්. අර මහානාම කිව්වා වගේ මහපාරි මැරිලා මැරිච්ච තැනම කුණු වෙලා යන්නත් පුළුවන්. ගඟේ මුහුදේ ශරීරේ කුණු කය ගහගෙන යන්නත් පුළුවන්. සතෙක් කාලා දාලා යන්නත් පුළුවන්. හැබැයි මහානාමය සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු ඔබේ හිත මරණින් මත්තේ විශේෂගාමී වෙනවා. මේ කය පොළොවට කුණු වෙලා පස් වෙලා යයි. හැබැයි සද්ධාවෙන් දියුණු කරපු සීලෙන් සුත ත්‍යාග ප්‍රඥාවලින් දියුණු කරපු ඔබේ හිත මරණින් මත්තේ විශේෂගාමී වෙන ඔබ සුගතිය යනවා කියෝ. බුදුරජාණන් වහන්සේ පෙන්වන මහානාම කෙනෙක් තරහකාරයෝ ටික එකතු වෙලා හිතන්න පුළුවන් මෙහෙම. මේ පුද්ගලයා නම් අපායෙමයි යන්න ඕනේ. මෝට නම් සුගතිය කියන්න ලැබෙන්න එපා. අපායෙම යෑවා කීකේ තරහකාරයෝ ප්‍රාර්ථනා කරන්න පුළුවන් කියන. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා වඩපු කෙනා ඒකාන්තයෙන් සුගතිය යනවාමයි. ඒක උපමාවකට පෙන්නන මේ වගේ. කෙනෙක් ඒ දණ්ඩකින් යනවා ගිතෙල් කලයක් අරගෙන. ගිතෙල් කලයක් අරගෙන ඒ දණ්ඩකින් යනකොට හදිසියෙම කකුල ලෙස්සලා ගියා වැටෙන්න ගිය පාර කලේ අතහැරෙනවා. මේ කලේ වැටෙනවා අර ගලාගෙන යන ගඟකට වැටෙනවා. දැන් අර කලේ කුඩු වුණා කියලා හිතන්න බිමට වැටිලා.
කුඩු වෙච්ච ගමන් ගලක වැදිලා වලං කටු ටික අර කලයේ තිබිච්ච කටු ටික ඒක එහෙමම ගඟේ ඇතුළට යන ගම් පතුලට යන කුඩු වෙච්ච ගමන්. හැබැයි ගිතෙල් ටික ජලයෙන් උඩට මතුවෙලා එනවා. ඒක තමයි ගිතෙල් වල ස්වභාවය. ගම් ඉවුරේ ඉන්න අය මේ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරනවා කියනවා ගඟට වැඳ වැඳා කියනවා නේ ගිතෙල් ටික යටට යෑවා. මේ ගිතෙල් ටික යටටම යන්න ඕනේ. ගිතෙල් ටික යටට යෑවා කිය ගඟ දිහා බලාගෙන ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මහා නාම ගිතෙල් යටට යයිද? ගිතෙල් යටට යන්නේ නැහැ. ගිතෙල් වල ස්වභාවය තමයි උඩට මතුවීම. කොච්චර වතුරේ යටට යෑවා කියලා කොච්චර වැඳ වැඳ කිව්වත් කෑ ගගා කිව්වත් ගිතෙල් ජලයේ ඇතුළට යන්නේ නැහැ. ගිතෙල් උඩට මතුවෙනවා. හැබැයි උඩු වෙච්ච වලං කටු ටික විතර ඇතුළට යනවා. ඒ වගේ තමයි කිව්වා කෙනෙක් මැරුණට පස්සේ එයාගේ කුණු ශරීරේ පොළොවට පස් වෙලා පොළොවටම දිය වෙලා දිරලා යනවා. හැබැයි සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරපු කෙනා ඔහුගේ විඥානයේ විශේෂකාමී වෙනවා. ඒක උඩට මතු වෙලා එනවා. දෙව්ලොව බඹලොව යනවා. ඒක හරියට ගිතෙල් ටික උඩට මතු වුණා වගේ. එයාගේ තරහකාරයෝ කොච්චර වට වෙලා මෙයානම් අපායමයි යන්න ඕනේ කියලා කොච්චර කිව්වත් අර ගිතෙල් ටික යටට යන්නේ නැහැ වගේ ඔහු ඒකාන්තේ සුගතිය යනවා. ඒ නිසා මහා නාමයේ ඔබ කවදා කොතන කොයි මොහොතේ මරණයට පත් වුණත් ඔබ ඒකාන්තයෙන් සුගතිය උපදින්න නම් ඔබ තුල තුනුරුවන් ගැන සද්ධාවම දියුණු කරන්න කිය. ඊළඟට ඔබ හොඳ සීලවන්ත ජීවිතයක් ගත කරන්න. ඔබ දහම් දැනුම සුතවත් භාවය ඇති කරගන්න. ඔබ ත්‍යාග සම්පත්තිය ප්‍රඥාව දියුණු කරන්න. ඔන්න ඔය කාරණා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඔබ තුල ඔබ ඇති කරගත්තොත් ඔබට මරණයේ ඉදිරියේ අසරණ නොවි සුගතියක හරියා ගන්න පුළුවන්. දැන් බලන්න මහා නාමයට තිබ්බ ප්‍රශ්නේ ඔබට නැද්ද? ඔබත් ගිහි ජීවිතේ ගත කරන කෙනෙක් නම් ඔබටත් ඔය ප්‍රශ්න තියෙනවා. අඹ දරුවන්ගේ ප්‍රශ්න, රැකී රක්ෂාවල් වල ප්‍රශ්න, මහා පාරි මැරෙන්න පුළුවන්. නොඑක් ස්වභාවික විපත් වලට ගොදුරු වෙන්න පුළුවන්. හිටි ගමන් නායයන්, ගම් වතුර ගලනවා, සුනාමි එනවා, භූමිකම්පා එනවා. නොසිතන ප්‍රශ්න, ස්වභාවික විපත් එක පිට අපිට කරදර හැටියට ගලාගෙන ඉන්න පුළුවන්. ලෙඩ රෝග, පෞල් ප්‍රශ්න, ආරවුල්, ගුටි බැට කන්න වෙන්න පුළුවන්. නොසිතපු විදිහට උද්ඝෝෂණයකට කොටු වෙලා මැරුම් කන්න වෙන්න පුළුවන්. අපි දන්නේ ජීවිතේ මොන විදිහට අපිට අවසන් වෙන්න තියෙනවද? ඒ නිසා හදිස්සියේ හරි ජීවිතේ අනපේක්ෂිත ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුණා. පරලොවින් රැකවරණයක් සද්ධාව දියුණු කර ගැනීම, සිල්වත්ව ජීවත් වීම. ඒ නිසා සුගතිය යන්න නම් ඔබ සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ඇති කරගන්න. ඔබ කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඔබ ඒකාන්තයෙන් සුගතිය. ඔබටම ඔබ තුල විශ්වාසයක් හැම වෙලෙම ගොඩ නැගෙනවා. ඔබ හොඳට සද්ධාව කාලයක් දියුණු කරගෙන යනකොට, ඔබ නිති පන්සිල් රකින්නකොට, පොයට උපෝසතේ රකින්නකොට, ඔබ නිතර බණ අහන්න පුරුදු වෙනකොට, ඔබ හොඳට දන් දෙනවා නම්, පින්කම් කරනවා නම්, ඔබ කාලයක් භාවනා කරගෙන යනවා නම් ඔබ තුලින් ඔබට විශ්වාසයක් ඇති වෙනවා මා තුල දැන් හොඳ සද්ධාාවක් තියෙනවා. මං හොඳ සීලවන්ත කෙනෙක්. මං නිතර බණ අහන කෙනෙක්. මං හොඳට පින් කරගත්ත කෙනෙක්. මං හොඳට බණ භාවනා කරගත්ත කෙනෙක්. ඒ නිසා මම නම් දැන් මැරුණා සුගතිය. මට නම් රැකවරණයක් තියෙනවා. මම නම් බය නෑ කියලා ධර්මයේ පිහිටපු කෙනා මරණයේ ඉදිරිය අසරණ වෙන්නේ නෑ. ඔහු තමන් ගැන ලොකු ආත්ම විශ්වාසයක් තුල පරලොව ගැන ලොකු විශ්වාසකින් ජීවත් වෙන්නේ. අන්නේ විශ්වාසය ඇති කරගන්න උත්සාහයක් ගන්න. ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ජීවිතය දිනන්නට ධර්මය ඔබට පිහිට කරගන්නට අවස්ථාව තියෙනවා. ඒ වෙනුවෙන් වටිනා ධර්ම කාරණා රැසක් අද දවසේදීත්
ඔබට පැහැදිලි කරමින් අද සෙනසුරාදා දම්සක් නද ධර්මදේශනයේ පැවැත් වූ හොරණ දික්හේනපුර ශීල සුවාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ සහ අතුරුගිරිය සදහම් පදනමේ අනුශාසක පූජ්‍ය ගලිගමුවේ ඥානදීප ස්වාමින් වහන්සේට සිරස FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ මොහොතේදී පුද කරනවා. ඒ වගේම උන්වහන්සේගේ සියලු ශාසනික කටයුතු දියුණුවෙන් දියුණුවටපත් වේවා. උන්වහන්සේට තවත් බොහෝ කාලයක් බොහෝ දිනකට ධර්ම ඥානය ලබා දෙන්නට අවශ්‍ය කරන ශක්තිය, ධෛර්ය, වාසනාව, නිරෝගී සම්පන්නිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා අපි හැමදෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හෙට දවසේදී රාත්‍රී 7ට දම්සක් නද ධර්මදේශනයේ ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව ලැබෙනවා. හෙට ධර්මදේශනය පවත්වන්නේ ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බොරැල්ලේ අතුලනායක ස්වාමින් වහන්සේ විසින්. එමනම් හෙටත් රාත්‍රී 7ට දම්සක් නද ධර්මදේශනයේ ශ්‍රවණය කිරීමේ බලාපොරොත්තුවෙන් අපි ඔබෙන් සමුගන්නවා. හැමදිනාටම ධර්ම ඥානය ලැබේවා.